ඔයත් ළඟදී පාවිච්චි කරපු iPhone එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. අද අපි බලමු used iPhone එකක් ගත්තේ සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් ගැන. එහෙනම් අපේ channel එක subscribe කරගෙනම අද වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. මුලින්ම ෆෝන් එක on කරලා setup කරලා නැත්නම් ෆෝන් එක මුලින්ම setup කරගන්න. ෆෝන් covers, tempered glass එහෙම තියෙනවා නම් ඒවා අයින් කරලා ෆෝන් එක physically හොඳට check කරන්න. frame එක හොඳට බලන්න. dents, seam එහෙම තියනවාද කියලා. මොකද ෆෝන් එක වැටිලා තියනවාද කියලා clue එකක් ඒකෙන් ගන්න පුළුවන්. ඒ වගේම back glass එකත් අනිවාර්යයෙන්ම බලන්න. හොඳට seal වෙලා තියනවාද කියලා. මොකද replace කරලා තියනවා නම් ඒකෙන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ buttons ටික check කරන්න. සාමාන්‍ය විදිහට කීප සැරයක්ම ක්ලික් කරලා වගේම මෙන්න මෙහෙම පොඩ්ඩක් බටන් එක හරහට හොලවලා බලන්න බටන් ලූස් වෙලා තියෙනවා නම් ඒකෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම charging port, speaker openings එහෙමත් අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්නත් එපා. හරි. ෆෝන් එකේ physical condition එක ගැන ඔයා සැටිස් නම් ඊළඟට ඔයා බලන්න ඕනේ ෆෝන් එකේ screen එක. ඒක කරන්න තියෙන ලේසිම විදිහක් තමයි මෙන්න මේ විදිහට app එකක් උඩ touch කරගෙන ඒකේ screen එක පුරාම එහෙ මෙහෙ අරන් යන්න. හොඳට smoothly එහෙ මෙහෙ යනවා නම් ඒ කියන්නේ screen එකේ touch එකේ ලොකු අවුලක් නැහැ. තව වැඩිපුර check කරගන්න ඕනේ නම් ෆෝන් එකේ brightness එක, true tone වගේ දේවල් එක්ක check කරගන්න පුළුවන්. ඊට පස්සේ තවත් වැදගත් දෙයක් තමයි ෆෝන් එකේ parts ඔක්කොම genuine ද කියලා දැනගන්න එක. ඒකට කරන්න තියෙන්නේ settings වලට යන්න, general වලට යන්න, about වල parts and service history කියන තැන මෙන්න මේ වගේ message එකක් ඇවිල්ලා තියෙනවා කියන්නේ ෆෝන් එකේ genuine නොවන part එකක් තියෙනවා කියලා. හැබැයි මෙන්න මේ වගේ මුකුත් පෙන්වන්නේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ. ඊට අමතරව model and serial numbers check කරගන්න පුළුවන්. ඒවා ගැන විස්තර සහිත වීඩියෝ එකක් අපි කරලා තියෙනවා. ඔයාලා කැමති නම් ඒ ගැන දැනගන්න අපි description එකේ වීඩියෝ එකේ link එක දාලා තියෙනවා. ඒ හරහා ඔයාලට වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. තවත් වැදගත්ම දෙයක් තමයි battery health එක. normally ඔයාලට health එකයි cycle count එකයි settings වලින් බලා ගන්න පුළුවන්. නැත්නම් Trio tool පාවිච්චි කරලා report එකක් ගන්න පුළුවන්. battery health එක ගැනත් අපි මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකත් description එකේ දාන්නම්. කැමති අයට වීඩියෝ එකත් බලලා විස්තර දැනගන්න පුළුවන්. ඊළඟට ෆෝන් එකට physical SIM එකක් හෝ eSIM එකක් දාලා ෆෝන් එකේ cellular setup එක check කරගන්න. මේකෙන් ඔයාලට තව දෙයක් දැනගන්න පුළුවන්. ඒ තමයි mic එක සහ earpiece එක ගැන. කාට හරි call එකක් අරගෙන voice ඇහෙන විදිහට ඔයාලට එන call ඇහෙන විදිහටත් මේකෙන් check කරගන්න පුළුවන්. ආයෙ බලන්න ඕන දෙයක් තමයි face ID එක. මොකද මේකත් replace කරලා තියෙන්න පුළුවන්. face ID එක setup කරලා කිහිප වතාවක් lock unlock කරලා මේක test කරලා බලන්න. හැමෝම iPhone එකක් ගන්න ප්‍රධානම හේතුව ඉතින් කැමරා එකනේ. ඒ හින්දා කැමරා එක ගැනත් හොඳ අවධානයක් දීලා check කරන්න අමතක කරන්න එපා. මුලින්ම physically කැමරා දෙක හෝ තුන හොඳට check කරන්න. lens වල seam තියනවද, fungus තියනවද, ජල වාෂ්ප තියනවද කියලා හොඳට බලන්න. කැමරා ටෙස්ට් එක කරන්න කලින් මතක ඇතුව බැටරි percentage එක බලලා තියාගන්න. ඊට පස්සේ ෆොටෝ මෝඩ් එකෙන් ඔක්කොම zoom lenses ටික check කරන්න. ඒ වගේම වීඩියෝ මෝඩ් එකේ highest quality එකේ වීඩියෝ එකක් කරලා බලන්න. මේකෙදී වීඩියෝ sounds එහෙමත් අනිවාර්යයෙන්ම check කරන්න. මේ දේවල් හොඳට check කරලා ඉවර වෙලා බැටරි percentage එක ආපහු check කරන්න. එතකොට බලා ගන්න පුළුවන් බැටරි එක ගොඩක් drop වෙලා තියෙනවා නම් health එකේ මොකක් හරි අවුලක් තියෙනවා. ඊළඟට sound and haptics වලට ගිහිල්ලා ringing tone එක vibration උත් check කරලා බලන්න. මොකද ඒකෙන් ඔයාලට හොයාගන්න පුළුවන් haptic feedback එකේ vibration එකේ අවුලක් තියෙනවද කියලා. ඒ වගේම Wi-Fi එකක් available නම් අනිවාර්යයෙන්ම connect කරලා බලන්න. ඒ වගේම AirPods තියෙනවා නම් Bluetooth check කරන්න. මොනවා හරි Wi-Fi Bluetooth ප්‍රශ්න තියෙනවා නම් ඒකෙන් හොයාගන්න පුළුවන්. අන්තිමට phone එක charge එකට plug කරලා check කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපිට මේ වගේ වීඩියෝ එකක් කරන්න කියලා ගොඩක් රික්වෙස්ට් ඇවිල්ලා තිබ්බා. ඒ නිසාමයි අපි මේ ගැන අද කතා කරන්න හිතුවේ. ඉතින් ඔයාලටත් ඒ වගේ ටෙක් සම්බන්ධව දැනගන්න ආස දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එනවා. එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.